ඔබ කවද්ද අන්තිමට ඇඬුවේ? හොඳට මතක් කරලා බලන්න. සමහරට ඇහෙන් කඳුළු වැටුනේ නැති වුණාට හිතින් අඬපු වෙලාවක් වෙන්න පුළුවන්. සමහරට ඔබ වෙලාවේ කඳුළු හංගගෙන hina වෙන්නත් ඇති. නමුත් ඔබේ හිත කෑක ගහනවා. මොකද්ද ඔබ අඬන්න හේතුව? සමහරට ඔබ ආදරය කරපු කෙනෙක් දාලා ගියා ඇති. හීන මාලිගා බිඳ වැටුනේ නැති. සමහරට ඔබ බලාපොරොත්තු වෙන දෙයක් ලැබුණේ නැතිව ඇති. ඇත්තටම ඔබට දුක හිතෙන්නේ ඔබට ඒ දේ නැති වුණ නිසාද? එහෙම නැත්නම් ඔබට ඒ දේ ඕන නිසාද? හොඳට හිතන්න. ඔබ ආදරය කරපු කෙනා එහෙම නැත්නම් විභාග ලකුණු එහෙම නැත්නම් මොනවා හරි ඔබට නැති වුණ දේ ඔබේ යාළුවටත් නෑ නේද? නමුත් යාළුවාට නෑනේ. නමුත් යාළුවටත් ඒ දේ නෑ. ඒ කෙනාට ඒ දේ නෑ. ඒ වගේම ඕනෙත් නෑ. නැති නිසා නෙමෙයි දුක. ඕන නිසායි දුක. ඕනෙකම නෑනේ. දැන් දුකයි. මැද්දකම අයින් කරන්න. අන්න නියම සතුට. හිතට බලන්න.